Welcome back to our Star Vibe Studio YouTube channel. ඉතින් අද අපි අරගෙන ආවේ හැමදාමත් වෙනස්ම විදිහට දේවල් try කරන රජප්‍රභා සන්දීපනී කියන අපේ ශ්‍රී ලාංකීය කලා ශාස්ත්‍රය තුළ ඉන්න ඉතාමත් බබලන දිදුලන තාරකාවියක් ගැන. ඉතින් රජප්‍රභා සන්දීපනී කියන්නේ සුන්දර සෙනහවකට හිමිකම් කියන හරිම නිර්හංකාර නිහතමානී චරිතයක්. ඉතින් රජප්‍රභා සන්දීපනී 2023 2024 සහ 2025 කියන මෙන්න මේ අවුරුදු තුනේ එයාගේ තිබුණු බර්ත්ඩේස් වලට ඉතාමත් ලස්සන ෂූට්ස් තුනක් කරලා තිබුණා. ඉතින් මේ තියෙන 2023 වසරේ එයා කරපු බර්ත්ඩේ ෂූට් එක බලන්න ගොඩක් ලස්සනයි. ඉතින් අනිත් අය කරනවට වඩා වෙනස්ම විදිහ දේවල් තමයි අපේ රජප්‍රභා try කරන්නේ. ඉතින් මේ බලන්නකෝ එයාගේ ලස්සන මේ 2023 වසරේ බර්ත්ඩේ ෂූට් එක. ඉතින් මෙතන මම ඔයාලට පොඩි වීඩියෝ ක්ලිප්ස් වගේම ෆොටෝස් ඇඩ් කරලා තියෙනවා එයාගේ 2023 වසරේ බර්ත්ඩේ ෂූට් එක. 2024 වසරේ තියා යන්නේ ඊට වඩා වෙනස්ම සංකල්පයකට. ඒ තමයි එයා 2024 වසරේ තියෝදාගන්නේ දිය කිඳුරියක් කියන සංකල්පය. ඉතින් මේ බලන්නකො දිය කිඳුරියක් විදිහට සැරසුනහම අපේ රජප්‍රභාගේ ලස්සන. ඉතින් මේ 2024 වසරේදී එයාගේ බර්ත්ඩේ ෂූට් එක හරිම ලස්සන මර්මේඩ් කෙනෙක් විදිහට තමයි එයාගේ බර්ත්ඩේ ෂූට් එක 2024 arrange කරලා තිබුණේ. ඉතින් මේ 2025 වසරේදී එයා යන්නේ වෙනත්ම සංකල්පයකට. ඔයාලට මේ ෆොටෝග්‍රාෆ්ස් දැක්කට පස්සේ මතක් වෙනවා ඇති ෆිල්ම් එක. මොකක්ද? ඕම් ශාන්ති ඕම් ෆිල්ම් එක. ඉතින් ගොඩක් අය කියනවා වගේ රජප්‍රභා කියලා කියන්නේ ඉන්දියාවේ දීපිකා පදුකෝන්ට ගොඩක් සමාන නිලියක්නේ. ඉතින් දීපිකා පදුකෝන් රඟපාපු ඕම් ශාන්ති ඕම් කියන චිත්‍රපටියේ ඕම් ශාන්ති ඕම් චිත්‍රපටියේ දීපිකා පදුකෝන්ගේ චරිතය විදිහට තමයි මේ පාර අපේ රජප්‍රභා එයාගේ බර්ත්ඩේ ෂූට් එක කරලා තියෙන්නේ. ඉතින් මේ බර්ත්ඩේ ෂූට් එක කරන රජප්‍රභා ඉන්දියාවට ගියා කියලා තමයි ආරංචි වෙන්නේ. ඉතින් එයා ඊයේ පොඩි ඉංගියක් දීලා තිබුණා මේ පාර බර්ත්ඩේ ෂූට් එක කොයි වගේද කියලා ගෙස් කරන්න කියලා. ඉතින් මේ තියෙන්නේ එයා මේ සැරේ කරපු බර්ත්ඩේ ෂූට් එක. ඉතින් මේ වසර 3ෙදිම මට පේන විදිහට ෆොටෝග්‍රැෆි කරලා තියෙන එකම ෆොටෝග්‍රැෆර් කෙනෙක්. ඉතින් ක්‍රිෂාන් ෆොටෝග්‍රැෆි තමයි මේ ෆොටෝ ෂූට්ස් වල ෆොටෝග්‍රැෆි කරලා තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා මේක හරිම ලස්සන බර්ත්ඩේ ෂූට් එකක්, වෙනස්ම විදිහේ බර්ත්ඩේ ෂූට්. ඉතින් මේ 2025 බර්ත්ඩේ ෂූට් එකේත් වීඩියෝ ක්ලිප් එකක් මේ අපේ වීඩියෝ එකේත් අන්තර්ගත වෙනවා. ඉතින් බලන්නකො රජප්‍රභාගේ ලස්සන. ඉතින් එයා ඕම් ශාන්ති ඕම් එකේ විදිහටම දීපිකා පදුකෝන් වගේම අර පඩිපෙලෙන් බහගෙන එද්දි ඇත්තටම දීපිකා පදුකෝන් වගේ නේද? ඉතින් ඔයාලත් එන්ජොයි කරන්න වීඩියෝ එක බලලා එයා හරිම ලස්සන විදිහට වෙනස් විදිහේ කන්සෙප්ට් වලින් තමයි එයාගේ බර්ත්ඩේ ෂූට්ස් මේ වසර 3 කරලා තියෙන්නේ. ඉතින් මම දැක්කපු ඉතාමත් නිහතමානී වගේ හරිම ලස්සන නිර්හංකාර නිලියක් තමයි රජප්‍රභා සන්දීපනී කියලා කියන්නේ. ඉතින් අපේ Star Vibe Studio channel එකේ මම මේක අවස්ථාවක් කරගන්නවා රජප්‍රභා සන්දීපනීට බර්ත්ඩේ එකට විශ් කරන්න. හැපි බර්ත්ඩේ රජප්‍රභා සන්දීපනී. ඉතින් ඔයාගේ හැම වැඩ කටයුතුක්ම හැම රංගන ජීවිතයේ තබන හැම පියවරක්ම සාර්ථක වෙන්න කියලා Star Vibe Family Studio විදිහට අපි අපේ channel එකෙන් ඔයාට විශ් කරනවා. ඉතින් වෙනස් විදිහේ දේවල් වෙනස් විදිහට දකින්න, වෙනස් විදිහට try කරන්න කැමති ඔයාලට ඒ වගේම අලුත් දේවල් try කරන්න කැමති අයට රජප්‍රභා සන්දීපනීගේ මේ වෙනස් concept උදව් වෙයි කියලා මං හිතනවා. ඉතින් ඔයාලට පුළුවන් ඉස්සරහට මේ වීඩියෝ එක enjoy කරන්න. හරිම ලස්සන විදිහේ හරිම වෙනස් විදිහේ වැඩක් තමයි කරලා තියෙන්නේ. පේනවනේ ඉන්දියාවටම ගිහින් තමයි එයා මෙන්න මේ වීඩියෝස් අරගෙන ඒ වගේම එයාගේ ෆොටෝග්‍රාෆ්ස් අරගෙන තියෙන්නේ එයාගේ බර්ත්ඩේ එක වෙනුවෙන්. ඉතින් කතා කරනවා වගේම තමන් සතුට කරගන්න පුළුවන් නම් ඊට වඩා වෙනත් දෙයක් නැහැ. ඉතින් ඔයාට මුලින්ම ආදරය කරන්න. ඉතින් ඔයාට ආදරය කළොත් ලෝකයක් ඔයාට ආදරය කරයි. ඉතින් ආදරෙන් එකතු වෙන්න අපේ channel එකත් එක්ක මේ වගේ ලස්සන වීඩියෝස් ඉස්සරහට බලන්න. අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඉතින් මේ තියෙන්නේ එයාගේ කේක් ස්ට්‍රක්චර් එක පේනවද ඔයාලට? කේක් ස්ට්‍රක්චර් එකත් එයා හදලා තිබුණේ ෆිල්ම් එකක් විදිහටමයි. ඉතින් ඔයාලට පුළුවන් අපේ channel එකත් එක්ක දිගටම එකතු වෙලා අපේ channel එකෙන් මේ වගේ වෙනස් විදිහේ දේවල්, වෙනස් විදිහේ වීඩියෝස් බලන්න, වෙනස් විදිහේ වීඩියෝස් රස විඳින්න. ඉතින් subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා.